ආයුබෝවන් හැමෝටම මුලින්ම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අවුරුද්දෙන් පස්සේ අලුත් අවුරුද්දෙන් පස්සේ අමසින් ටීම් එක විදිහට අපි ඔයාලට දෙන පළවෙනි වීඩියෝ එක මේක ඇත්තටම අපි පොඩ්ඩක් ඉස්සරහට ගිහිල්ලා අපේ සබ්ජෙක්ට් එකෙන් එහා පැත්තේ ප්ලැට්ෆෝම් එකක් එක ගනුදෙනු කරන්න චුට්ටක් හිතුවා. සහ මේකේ තියෙන බෙනිෆිට්ස් එක තමයි අපි මේක ඉස්සරහට යන්න ඕන කියලා තියෙනවා. මොකද අපි හැමෝම ෆයිනෑන්ෂල් මාකට් එක තමයි වැඩ කරන්නේ. එතකොට මේ ඔන්ලයින් කියන සබ්ජෙක්ට් එක ඇතුලේ කියන්නේ මාර්ගගත ක්‍රමය ඔස්සේ සල්ලි හොයනවා කියන ස්ලෝගන් එක යටතේ කියන්නේ මේ කැටගරි එක යටතේ අපි සල්ලි හොයන්න පුළුවන්. එතකොට මොනවා හරි බෝනස් එකක් ගන්න පුළුවන් ලද පළවෙනි අවස්ථාවේම අපි ඔයාලට දීලා තියෙනවා. ඒක එදා සිට අද දක්වා අපි දිගටම කරගෙන යනවා. එතකොට මෙන්න මේ බයිබිට් කියන එක ගැනත් අපි ඔයාලට කියන්නේ මෙහෙම වීඩියෝ එකක් කරන්න හිතුවේ. පහුගිය කාලේ ටිකක් වේගෙන් මේකේ අර ඒ කියන්නේ මේ ප්ලැට්ෆෝම් එනකොට මේකේ ස්කැමර්ස් කියන එකත් ඒ හරහාම ඒ ශනිකව මේ කියන්නේ ඒ වේගයෙන්ම බෝ වීගෙන යනවනේ ඉස්සරහට. එතකොට අපේ ටීම් එකේ ඒවට අහු වෙන්න කලින් ඔයාලට මේක මට දෙන්න ඕනි කියලා හිතුණා. ඉතින් ඒකත් එක්ක තමයි මේ වීඩියෝ එක කරන්න හිතුනේ. මොකද පහුගිය කාලේ බයිබිට් account බයස්ලා හිටිය ඕන තරම් ගන්න හදලා account එක හදලා ඒගොල්ලෝ verify කරාට පස්සේ ගන්නවා. එතකොට ඒකට ඇත්තටම මේ මං හොයලා බැලුවා මොකක්ද ඒකට හේතුව කියලා. ඉතින් ඇත්තටම මේකේ airdrops දෙනවා, එතකොටින් ගියාම USDT දෙනවා free. අන්න ඒ වගේ දේවල් ගන්න තමයි මේ බයිබිට් use කරන්නේ. ගොඩක් කට්ටිය ඔය බයස්ලා බයිබිට් use කරන්නේ. ඉතින් එතකොට මට හිතුණා මේ ඇත්තටම ඒ නිකන් හම්බෙන chance අපිට ගන්න එක ඊට වඩා හොඳයි කියලා. මොකද ඇත්තටම ඒක තමන්ගේ අනන්‍යතාවය ඇතුලේ තියෙන account එකක් හදලා තව කෙනෙකුට විකුණනවා කියන්නේ ඒක ලොකු අවදානමක් තියෙන වැඩක්. ඒකින්ද මම ඔයාලගෙන් ඉල්ලනවා මේ වගේ දේවල් කරන්න එපා. එතකොට මෙන්න මේ මම මේ වීඩියෝ එක ඇතුළේ ඉස්සරහට කතා කරන දේවල් ඔයාලා දැනට බයිබිට් account එකක් හදලා තියෙනවා නම් වෙන කාගේ හරි නමකට ඔයාලට account එකක් හදාගන්න වෙනවා. හදලා විකුණලා තියෙනවා නම් ඉතින් ඒක කරන්න දෙයක් නැහැ. ඔයගොල්ලෝ හැකියාවක් තියෙනවා නම් වෙන කෙනෙක්ගේ එකකින් හරි මේක හදන්න. අපි පාර්ටිසිපන්ට් වුණා ඒගොල්ලන්ගේ කම්පැනි එකත් එක්ක සහ අපි කතා බහ කරලා ඩිරෙක්ට්ලි යාලත් එක්ක සම්බන්ධ වෙලා තියෙන්නේ. අපි අර කියන්නේ දැන් forex කියන මානෙන් චුට්ටක් එහාට ගිහිල්ලා අපි මේ ඔය exchange market ඇතුලේ බයිබිට් වලට තියෙන තැනත් මොන වගේද කියලා හොයාගත්තා. ඉතින් ඒකත් එක්ක අපි කම්පැනි එකත් එක්ක කතා කරලා අපිට පාර්ටිසිපන්ට් එකක් ඉල්ලගත්තා. ප්‍රශ්නයක් නැහැ. අපි ඉස්සරහට යනවා. ඔයාලට පේනවා ඇති මේ වීඩියෝ කරන මගේ ස්ක්‍රීන් එකේම අපේ නමත් එක්කම බයිබිට් කියලා තියෙනවා. මේක එතකොට මේක දැන් මේ මෙතනින් එහා කතා කරන මේ ඔපචුනිටි ටික හම්බෙන්නේ මේ link to යන අයට විතරයි. ඒක අපි ඇත්තටම කතා කරලා ගත්ත ඔෆර් එකක් මේ බයිබිට් වලින්. සහ අපි ඔයාලව ප්‍රොමෝට් කරන්න නම් ඔයාලා මොනවද අපිට දෙන ඔෆර් කියන එකත් එක්ක තමයි. මොකද මේ හැම එකකදීම මම මුලින්ම මේ කස්ටමර් පැත්තින්දගෙන තමයි දැන් අපිට ඔය forex broker කෙනෙක් ප්‍රොමෝට් කරන්න උනත් අපි මුලින්ම අහන්නේ මට හම්බෙන benefit එක මොකක්ද කියලා නෙමෙයි. මේක අපි ප්‍රොමෝට් කරොත් එහෙම මගේ කස්ටමර්ස්ලට හම්බෙන බෙනිෆිට් එක මොකක්ද කියලා එතන තමයි මම මුලින්ම මම එතනට තමයි යන්නේ. ඉතින් මට හම්බෙන බෙනිෆිට් එක මම පස්සේ මොනවද හින්දාමන්ද කියලා බලන්නේ. මේකෙත් දැනට අපිට නෑ ඔයාලා දැනට මේ account එක හදලා තියාගන්න. මේක ඉස්සරහට සෑහෙන offers ප්‍රමාණයක් එනවා. ඒ offers ඊට පස්සේ ඔයාලට claim කරගන්න පුළුවන්. මේ step by step ගිහිල්ලා මේ විදිහට account එක හදාගත්තොත්. හරි. ඔයාලට මේ වීඩියෝ එකේම අපි බලමු. මුලින්ම මේ මොනවද මේකේ තියෙන offers මොනවද මේක වාසි මොනවද මේක හදාගන්න ඕනේ ඇයි අන්න ඒ වගේ දේවල් ටිකක් අපි ඉස්සරහට කතා කරමු. අපි Amazon ටීම් එක විදිහට අපි ඔයාලට හැම වෙලාවෙම දෙන්න try කරේ ඔයාලට මොනවා හරි වාසියක් වෙන දෙයක් තමයි. ඉතින් මේකෙත් එහෙම ගොඩක් ලොකු opportunities ගොඩක් තියෙනවා. ඉතින් ඒකත් එක්ක අපි ඉස්සරහට account එක හදන්නේ කොහොමද ඒ ගැන විස්තර කතා කරගෙන යමු. මම account එක හදන ගමන් මේ ඇතුලේ තියෙන offers මොනවද ඒව ගැනත් පොඩි කෙටි හැඳින්වීමක් කරගෙන ඉස්සරහට යන්න. ඒතකොට ඔයාලට මේ දාලා තියෙන මේ වීඩියෝ එකේ description එකේ තියෙනවා link එක සහ මේකට අපි වෙනම groups හදනවා මේ බයිබිට් වලට සර්විස් දෙන්න සහ මේකේ මොනවද වෙන්නේ මේකත් එක්ක කොහොමද වැඩ කරන්නේ කියන එක ඉස්සරහට අපි ඔයාලත් එක්ක එක දිගට කතා කරනවා ඒ group සරහා.
කිසි ප්‍රශ්නයක් නැහැ. අනිත් එක මං අතර මැදිදි කියන්නම් මොනවද මේකේ තව අපිට අපේ පැත්තෙන් අපි ඉස්සරහට දෙන chances මොනවද කියන එක කියන්නම්. එතකොට දැනට අපි ලිමිටඩ් ඔෆර් එකක් විදිහට අපි යාළගෙන් කතා කරලා ඉල්ලගත්තා ෆ්‍රී USDT 10ක රිවෝඩ් එකක්. මේක ඇවිල්ලා account හදන පළවෙනි 100ට විතරයි එන්නේ. new usersලා වෙන්න ඕන පළවෙනි මේක. new usersලා account හදන පළවෙනි 10 දෙනාට තමයි මේක පළවෙනි 100 දෙනාට තමයි මේක වළංගු වෙන්නේ. එතකොට මෙන්න මෙහෙමයි මේකේ මුලින්ම අපි යන් account එක හදන විදිහ බලන්න. ඔයාලට description එකේ හරි group එකේ හරි ඒ link එක click කරාම ඔයාලට මෙන්න මෙහෙම interface එකක් තමයි මුලින්ම එන්නේ. මෙන්න මේකයි. එතකොට deposit to earn 10 USDT in rewards කියලා තියෙනවා. ඒ කියන්නේ මේ අපි invite කරන අයට විතරයි මේ offer එක තියෙන්නේ කියන එක තමයි මෙතනින් මේ පැහැදිලි කරලා තියෙන්නේ. එතකොට මේක event එක end වෙනවා දවස් 28යි පැය 17යි විනාඩි 12කින්. ඒ කියන්නේ මාසයයි තියෙන්නේ. මාසය ඇතුළත account හදා ගන්න ඕනේ. මේක sign up unlock reward කියන එක දෙන්නාම ඔයාලට මෙන්න මෙහෙම interface එකක් තමයි එන්නේ. ඔයාගේ Gmail එක දීලා sign කියන එක දෙන්න ඕනේ. අනිවාර්යෙන් මේ ටික් එක එහෙම දාලා තියෙන්න ඕනේ. හරි ඊට පස්සේ මෙන්න මම puzzle එකක් එනවා fix කරන්න. මේක ගානට උතන්ට ඇදලා fix කරන්න ඕනේ. දැන් Gmail එකට එන්න ඕන කෝඩ් එක දුන්නා. ඊට පස්සේ password එකක් දෙන්න තියෙනවා. 8:30 අතර ගානක් තියෙනවා. capital English අකුරක් තියෙන්න ඕනේ. simple English අකුරක් තියෙන්න ඕනේ. number තියෙන්න ඕනේ. ඒ විදියට තිබ්බාම ඇති. ඊට පස්සේ view my reward කියන එක click කරන්න. තමන්ට උනම් password එක save කරගන්න පුළුවන්. මෙතන පල්ලෙහාට තියෙනවා වගේ sign up එකයි complete task එක. කියන්නේ task එක මොකක්ද මේක complete කරන්න තියෙන task එක කියලා. එතකොට මෙන්න මෙහෙම වාගේ දැන් account එක මෙතන create වෙලා තියෙන්නේ. complete identity verification to continue using Bybit service කියලා තියෙනවා. ඒක verify now කියන එක මේකට සාමාන්‍යයෙන් driving license එක passport එක වගේ තියෙනවා නම් ගොඩක් වටිනවා verification කරන්න. එහෙම නැත්නම් ප්‍රශ්නයක් නැහැ. identity එකකමත් ප්‍රශ්නයක් නැහැ. identity එකනුත් කරන්න පුළුවන්. මේකදී ඔයාලට මම තව ඉස්සරහට මම කියන්නම් ඉස්සරහට යනකොට මොන වගේ දේවල්ද මේකේ තියෙන්නේ කියලා. මේක ඇත්තටම මේ bank wallet එකකට වඩා safe wallet එකක් සහ මේක ඇවිල්ලා ලෝකයේ වේගයෙන්ම ජනප්‍රිය වෙන ක්‍රිප්ටෝ එක්ස්චේන්ජ් එකක්. එතකොට ඒකත් එක්ක ඔයාලට මේකේ අලුත් අත්දැකීම් ගොඩක් තියෙනවා. මොනවද කියලා මම ඉස්සරහට ඔහොම යනකොට මම කියන්නම්. මෙතන රෙසිඩන්ස් කන්ට්‍රි කියන එක තියෙනවා. ඒක ශ්‍රී ලංකා කියන එක සිලෙක්ට් වෙලා නැති ඒක කන්ෆර්ම් කරන්න. අනිත් එක මේ Bybit එකේ වෙනම වංචා සහගතව account හදන්න try කරන්න එපා. account 3-4 හදන්න try කරන්න එපා. ඉතින් එතකොට අර එකකටවත් හම්බෙන දේවල් නැති වෙන්න ඉඩ තියෙනවා. standard verification benefit deposit trading P2P trading මේක unverified කියන මේකේ තියෙන proof of identity කියන verify කරලා ඊට පස්සේ මෙතන country එක select කරන්න තියෙනවා. ශ්‍රී ලංකා කියන එක auto select වෙනවා. ඊට පස්සේ මේ ID card කියන එක recommended කියලා තියෙනවා. අපි ඒක දීලා බලමු. මේකේ තියෙනවා documents that have already been verified cannot be reused. ඒ කියන්නේ ආපහු use කරන්න බෑ කියලා කියන්නේ. Users under 18 years of age are not liable for verification. ඒ කියන්නේ අවුරුදු 18ට වැඩි නැත්නම් මේක verification එක කරන්න බෑ කියලා කියන්නේ. කියන්නේ නීති අනුකූල නැහැ කියලා කියන්නේ. හරි. අපි බලමු. මෙන්න මේකට ගානට identity එක face කරන්න ඕනේ. rights accept කරා. දැන් back side එක දෙන්න තියෙන්නේ. මේ විදිහට ඒ කියන්නේ අතර මේකේ selfie එක එහෙම ටිකක් advance විදිහට ගන්න තියෙන එකේ movement ටිකක් දෙනවා කරන්න. ඒ කියන්නේ ඔළුව face එක කරකවන්න left side right side බලන්න up down බලන්න අන්න ඒ වගේ command ටිකක් දෙනවා. ඒ command ටික පිළිවෙලකට කරන්න ඕනේ. ඊට පස්සේ අපි බලමු back වෙලා කොහොමද කියලා. The process is expected to be complete within 24 hours. Please remain කියලා තියෙනවා. ඒ කියන්නේ පැය 24ක් ඇතුළත මේක verification වෙනවා. එතකම් පොඩ්ඩක් රැඳිලා ඉන්න කියලා තමයි කියන්නේ. ඊට පස්සේ මම දැන් ඔයගොල්ලෝ මේ විදිහට account එක හදලා තියාගන්න. account එක හදලා මේ විදිහට verification එක කරන්න. verification එක කරාට පස්සේ මේකේ මොකද මේක ඇත්තටම අපිට පුළුවන්
එක්ස්චේන්ජ් වොලට් එකක් විදිහට පාවිච්චි කරන්න. ඒ වගේම ඔයාලා දන්නව ඇති එයාඩ්‍රොප්ස් කියන එයාඩ්‍රොප්ස් කියන්නේ ඔය ගොඩක් බයිනෑන්ස් වලට ලිස්ට් කරන්න කලින් කොයින් රිලීස් වෙනවා. බයිනෑන්ස් වල ලිස්ට් කරාට පස්සේ තමයි මේක කොයින් එකක් වෙන්නේ. ඊට කලින් මයිනින් කරලා තියාගත්තාම බයිනෑන්ස් වලට ලිස්ට් කරාම ඔයාට ඒ වටිනාකමට බයිනෑන්ස් එකෙන් ගන්න පුළුවන්. එතකොට ඒක එක ක්‍රමයක්. සහ අනිත් එක ඔයාලට පුළුවන් බැංක් කාඩ් එකක් වගේ බයිබිට් කාඩ් එකක් හදාගෙන බයිබිට් කාඩ් එක යූස් කරන්න. ඒ කියන්නේ ඔයාලා නිකන් හිතන්න ඔයාගේ වොලට් එකේ රුපියල් තියනවට වඩා හොඳ තියෙන එකද හොඳ නැත්නම් බයිබිට් එකේ USDT තියෙන එකද හොඳ කියලා නිකන් ඔයාලා ගෙස් කරන්න. ඔයාලා ඔය ක්‍රෙඩිට් කාඩ් ඩෙබිට් කාඩ් පාවිච්චි කරනවා. ඒ බයිබිට් කාඩ් එකෙන් ලංකාවේ ඕනෑම කඩේකට එමත් නැත්නම් මොනවා සුපර් මාකට් එකකට ඒ වගේ ඕන දෙයකට ඔන්ලයින් පේමන්ට් ඒ ඕනම ට්‍රාන්සැක්ෂන් එකක් කරන්න පුළුවන්. බයිබිට් කාඩ් එක බැංක් කාඩ් එක වගේම කාඩ් එකක් යූස් කරන්න පුළුවන්. එතකොට ඔයාලට ඒ වගේම ෆොරෙක්ස් කරද්දී ඔයාලට සල්ලි ඉතුරු කරගන්න ඕන. ඒ කියන්නේ මොනවා හරි අපි හිතමු මම අද දවසේ මොනවා හරි කරන ප්‍රොෆිට් එක කොහේ හරි අපි ඉතුරු කරගන්න ඕන. එතකොට ඒකට පාවිච්චි කරන්නත් පුළුවන් මේ බයිබිට් account එක. සහ Tamanට අවශ්‍ය නම් මේකේ ට්‍රේඩින් කරන්නත් පුළුවන්. ඒ කියන්නේ ස්පොට් ට්‍රේඩින් වගේ ඒවා කරන්න පුළුවන්, ෆියුචර් ට්‍රේඩින් කරන්න පුළුවන්. ආයේ ප්‍රධානම කාරණාව තමයි ඔයාලා දැන් මේකට ඔයාලගේ අමුතුවෙන් අතින් සල්ලි දාන්න ඕනේ නැහැ. ඔයාලගේ ඔය අපි ඊමනි හොයන මොනවා හරි එකකින් මේකට සල්ලි ට්‍රාන්ස්ෆර් කරගෙන මේකේ තියාගන්න. මේකේ ඔයාලට පොඩි chance එකක් තියෙනවා. පොඩි කිව්වට මේක දැනට මේ limited offer එක විදිහට ඔයාලා 100ක් ඩිපොසිට් කරොත් එහෙම ඔයාලට USDT 10ක් හම්බ වෙනවා ෆ්‍රී. එතකොට මේක මෙහෙමයි කරන්නේ. ඔයාලා ඇවිල්ලා USDT 100ක් ඩිපොසිට් කරන්න. ඩිපොසිට් කරලා ඒක දවස් 2-3ක් account එකේ තියාගන්න. ඔයාලට හම්බෙන ඩොලර් 10න් මේක ඇතුලේ ෆියුචර් ට්‍රේඩින් කරන්න පුළුවන්. සහ ප්‍රධානම කාරණාව තමයි ඔයාලට මම ඇත්තටම ක්‍රිප්ටෝ වලටත් සිග්නල් දෙනවා. ඉස්සරහට මම VIP එකක් කරන්න හිතාගෙන ඉන්නවා. මගේ ඉන්ඩිකේටර් එක හරහා මම ඒ කියන්නේ ඇත්තට මගේ ඒ බලාපොරොත්තුව earning කරන්න ක්‍රිප්ටෝ ෆීල්ඩ් එකේ ඉන්න කට්ටියට මගේ ඉන්ඩිකේටර් එකත් එක්ක මම සිග්නල් දෙන්න try කරනවා. මොකද මගේ ඉන්ඩිකේටර් එක කරනවා ක්‍රිප්ටෝ වලට සහ normally forex වලට මම මේ දෙකටම සෙට් වෙන විදිහට තමයි ඒක හදලා තියෙන්නේ. එතකොට මම ඒකට VIP සිග්නල් සර්විස් එකක් කරනවා. එතකොට මේ බයිබිට් වල දැන් එහෙම අර ඩොලර් 100 ඩිපොසිට් කරලා ඒ ඩොලර් 100න් ඔයාලා මුකුත් කරන්න ඕනේ නැහැ. ඒක ඔයාගේ වොලට් එකේ තියාගෙන අර හම්බෙන ඩොලර් 10න් ඔයාලට ෆියුචර් ට්‍රේඩින් කරන්න පුළුවන්. ඒ ෆියුචර් ට්‍රේඩින් කරන මම ෆ්‍රී chance එකක් දෙනවා මේ account හදන කට්ටිය. මට දැනට මේකේ ඔයාලට හඳුන්වලා දෙන්න තියෙන ওই විස්තර ටික තමයි ඔයාලට මම ඊළඟට ඒ කියන්නේ next වීඩියෝ එකේ විදිහට මේක ඇතුලේ තියෙන ඒ කියන්නේ මේ මගේ account එක verify වෙන්න ඕන. ඔයාලට ඒවා පෙන්නලාම කරන්න ඕනේ. මේක ඇතුලේ තියෙන ප්‍රොමෝෂන් මෙතඩ් වල ඔයාලට තියෙන chance මොනවද? ඒවා ගන්නෙ කොහොමද? free USDT ගන්නෙ කොහොමද? එතකොට අපිට තව ඇතුලේ මොනවද free ගන්න පුළුවන් දේවල් තියෙන්නේ මොනවද? අය සියලු දේවල් මෙතනින් එහාට වීඩියෝ මාලාවක් විදිහට අරන් එනවා. දැනට ඔයාලා account එක මේ විදිහට හදාගෙන verify කරගෙන තියාගන්න. new usersලා වෙන්න ඕන අනිවාර්යෙන්. ඔයාලගේ account එක legal account එකක් වෙන්න ඕනේ. කවුරුත් account හදලා විකුණන්න යන්න අර එහෙම කරන්න එපා. ඒක අපරාධයක්. සහ තමන්ගේ පෞද්ගලිකත්වයේ පිටට විකිණීමක් වෙනවා. ඒකින්ද මේවා හදලා විකුණන්න අර එහෙම කරන්න යන්න එපා. අනිවාර්යෙන් link එකෙන් හදන්න. link එකට ගියාම විතරයි offers තියෙන ඒවා තියෙන්නේ. ඉතින් ඒකින්ද ඒ ටික පැහැදිලිව පිළිවෙලකට කරගන්න. එහෙනම් අපි ඊගා වීඩියෝ එකකින් හම්බෙමු. එතකන් ජය වේවා. පැය 24කින් පස්සේ මම ආයෙ තව වීඩියෝ එකක් කරනවා. මේකේ offers තියෙන්නේ මොනවද? benefit තියෙන්නේ මොනවද? අපිට ගන්න පුළුවන් තියෙන දේවල් මොනවද කියලා. අලුත් පියවරක් විදිහට තියන්නේ. ඔයගොල්ලෝ හැමදාම දන්නවා අපි අර මුලින්ම පටන් ගන්න එක අවසානයේ ලොකු level එකකට යනවා. ඒකින්ද මේකේ මුල්ම users ලා 100ට තව අවුරුද්දක් වගේ යනකොට high capacity එක ලොකු chance තියෙයි. ලොකු ලෙවල් එකකට ලොකු ගමනකට යන්න වෙයි. ගොඩක් offers ප්‍රමාණයක් ගන්න පුළුවන් වෙයි. ඒකින්ද පුළුවන් තරම් ඉක්මනට account හදාගන්න, verify කරගන්න. එහෙනම් හැමෝටම ජය වේවා.